දැන් කස්තාන්‍ය කාලේ මේ තියෙන්නේ කස්තාන්‍ය ගස්. එන විශාල ගස් මේ දිගටම තියෙනවා කස්තාන්‍ය. මෙතනින් පහළට තියෙන තනිකර කස්තාන්‍ය ගස් තියෙනවා. සෑහෙන්න තියෙනවා. ඉතින් කස්තාන්‍ය කියන්නේ මෙන්න මේ වැටලා තියෙන කස්තාන්‍ය තමයි. ඒවල මම පෙන්නන්නම් ඇට. මේ කොළ ඔක්කොම මේ කස්තාන්‍ය වල තමයි. මේක තමයි කස්තාන්‍ය මේ ගෙඩිය. මේක ඇතුලේ තමයි ඒ ඇට තියෙන්නේ. ඒ ඇට තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ කස්තාන්‍ය ඇටයක්. මේවා තමයි තම්බලත් කන්න පුළුවන්. එතකොට මේක පුච්චලා මේක පළලා අවන් එකේ දාලා ඉවරලා එහෙම කන්නත් පුළුවන්. තම්බලා කන්නත් පුළුවන්. පුච්චලා කන්නත් පුළුවන්. කොස්සට වගේ හැබැයි ඊට වඩා රහයි. ඉතින් මේ අපේ ඉතාලියේ යාළුවෙක් ගෙයක්. ඉතින් ඒ වත්තට ආව අපි කස්තාන්‍ය අහුලන්න මේ තියෙන කස්තාන්‍ය ඕන තරම් තියෙනවා. මේවා කිලෝ එකක් දැන් වෙනවා යූරෝ වලින් නම් 6ක් 7ක් වෙනවා. ලංකාවේ මුදලින් නම් රුපියල් 2000කට වඩා වැඩි වෙනවා සාමාන්‍යයෙන් කිලෝ එකක්. ඉතින් එතකොට මේ තනිකර මේ තියෙන යාට මේ වැටලා තියෙන්නේ සෑහෙන්න. මෙහෙම නෙවෙයි ආයේ අර පහල බැලුවොත් ඕන තරම් තියෙනවා එකතු කරන්න. තව ආහාරයට එනකොට තව ඕන තරම් තියෙනවා මේ පැතිවල මේ කස්තාන්‍ය. මෙහෙ තියෙන ඕන තරම් වැටිලා. තව ටික කාලයක් ඇද්දි තව වැටෙනවා. තාම ගහේ කස්තාන්‍ය තියෙනවා. මේ තියෙන්නේ ඒ කියන්නේ ඒක තමයි අමුවට තියෙද්දි. අර උඩ තියෙන හෙන්න ගොඩවල්. දැන් මෙතනින් පහළට බලපුවම ඕන තරම් තියෙනවා කස්තාන්‍ය. ඉතින් මේ පැත්තේ ගඟ අරත් කස්තාන්‍ය ගස්. කස්තාන්‍ය තියෙන ඕන තරම් මේ හරිය. එතකොට ඉතාලියේ නගරවල විකිනෙනවා මෙව්වා යූරෝ 6යි 7යි 8යි එහෙම 7.50යි 8.50යි එහෙම වැටෙන්නේ කිලෝ එකක්. ඉතින් මේ වගේ කඳු පැත්තකට ආව නම් ඉතින් අහුලගෙන යන්න පුළුවන්. පාරවල් වල හිටන් තියෙනවා මේ. ඉතින් මේ වියදමක් නැහැ මොකුත් නැතුව අපිට අහුලගෙන ඉවරලා කන්න පුළුවන්. ඉතින් මේ හරිම රසයි. මේ මෙහෙත් වැටලා තියෙන